අම්මෝ පල මොකෙද්ද මේ අඩුවරු අතුර දහම උට ගහන්න බෑන අඩු උට ගහන්න අඩු අතුර දහම එලෝ යාලුවන ඔන්න ඉතින් අදත් පිළිගන්න මගේ වීඩියෝ එකට ඉතින් අද අපි කරන්න යන්න ඉතින් බොඩි එස්පලෝ පාරත්තාන්ඩ යන එක තමයි හරි පේනනි මකර පිටේ නැගලම ඉතින් හැත්තිලා ඉන්නවා ගැම්මට හරිද ගැම්මට හැත්තිලා ඉන්න ඉතින් ද යන්ඩ අපි යමු ගෙනටිය කිස්සගේ ස්පලෝ පාරත්ධාරයම මැප් එකේ මම මේක යන්න කෑලි කොහොදුවට කපලා අයින් කර හරිද මොකද මේ නැත්තම් වීඩික දික්කෙනවා මම මේක සාමාන්‍ය ගොඩක් දුරට යනවා ගෙදරින් හරි ගෙදරින් දැන් ගොඩක් දුරට යනවා ඔයාලට වැදගත් වෙන තැන් විතරයි මම මේ වීඩියෝ එකේ දාන්නේ හරිද අපි තව ටිකක් ඉස්සරහට ගිහින් බලමු හම්බෙයිද කියලා ඔය වීඩියෝ එකට යන්න බෑ දැම්ම මොකද මේ ඒකේ මේ උගුල් තියෙනවා උගුල් වැඩි ඒවට අහුනොත් ඉතින් මැරෙනවා ඒ නිසා අපි ඒකට පස්සේ යමු අපි කන්දුර ගිහින් බලමු ලැග්ගයක් එනවා හරියට කන්දුර ගිහලා බලමු මොනවද පේන්න තියෙන්නේ කියලා මැප් එකේ මොනවද පෙන්වන්නේ නැහැ මොකක්ද මොගුල ඒක විසික් කර දාමු මේ රොටන් ප්‍රයිස් ගඩන්නේ අඩු ආයි ලැග්ගුණාද මේ චංග ලෝඩ් වෙනවා ඒ නිසා ලැග්ගිනවා PC එකට හේවි වැඩි ගේම් එකයි මේ බෙටර් Minecraft 5 එක ටිකක් හොඳ ගේම් එකක් normal level වලට ඉතින් ඔයාලත් ප්ලේ කරලා බලන්න ඉතින් එච්චරයි කියන්න තියෙන්නේ හරිද මේකයි මේ කෝ නෑනේ බං මොනවත් වෙලගත් වෙන දෙයක් හොයාගන්න හරි යාළුවනේ ඔන්න ඉතින් මං ආවා ඔයාලට පේනවනේ දුර තියෙන බෝට් ඔය ප්ලේස් එක හරිද ඒකේ මොනවද තියෙන්නේ කියලා බලමු අපි ඒකේ යාළුවනේ ගෝල්ඩ් නට් තියෙනවා ගෝල්ඩ් නට් නෙමෙයි ගෝල්ඩ් ඉන්ගොට් තියෙනවා ද ෆිෂ් ඉන්නවා ස්ට්‍රින්ග් තියෙනවා ලෙදර් තියෙනවා වැඩක් නැති ලොකුවට වැඩක් වෙන දේවල් නෑ ඉතින් මං අර ෆිෂ් ගත්ත යාළුවනේ මේ මකුරු හැච් කරන්න ෆිෂ් මොකක්ද මේ කොයි උලම් පෙත්තක්ද උලම් එදනවා කැරකිනවද උල ඔය කැරකෙන්නේ නෑ නේද අඩෝ කොල්ල රවට්ටන්න හදලා තියන්නේ යාළුවනේ මේ මේවා දැක්කම යාළුවෝ පොඩ්ඩක් වටේ බිඳලා බලන්න හරියද මොකද දන්නවද මේ සමහර වෙලාවට යාළුවනේ ඔය හැංගිච්ච පාරවල් තියෙනවා හරියද ඔය යටටේම යන්න මම මේ ගේම් එක හරි ගොඩක් දැකපු දෙයක් තමයි යාළුවනේ මේ පොළොව යටට එහෙම යන්න තැන් ඔය වගේ තැන්වල තියෙනවා හරිද ඒවට වටිනාගෙන ලූට් නම් නම් තියෙනවා ඉතින් මේ ඊසා පොඩ්ඩක් වටේ බිඳලා බලන්න හරිද නැත්නම් ඉතින් අපරාධ ඉතින් ලූට් නම් අපරාධ යම්බන්තාරිය ඉස්සර මෙන්න බෝට්ටුව කියලා මෙන්න බෝට්ටුව හරිද ඕකේ මොනවද තියෙන්නේ ඉතින් ඕකේ නයි ඉතින් වටිනා කියන දේවල් නේ මං කලිනුත් ඔය වගේ බෝට්ටුවකට ගිහින් තියෙනවා මාළුව නම් තමයි තියෙන්නේ ඊට වඩා වටිනා දෙයක් නැහැ ඔය වඩා වටිනා දේවල් නෑ යාළුවනේ ඉතින් ඔය වැඩක් නෑ කතා කරලා මේ මුම් මාළු විතර අල්ලන් දන්නේ මෝඩ විදියට මෝඩය තව දෙයක් යාළුවනේ ඔය වගේ දූපත් හම්බෙනවා නම් ඕවා අතර දාන්න එපා ඈ මොකද දන්නවද පොඩ්ඩක් ඉන්න ඔයාලා පෙන්නන්න අතේරියොත් එimhe අපරාධ ඊට පස්සේ මෙන්න පේනවාද මොනවද මේ ඩයමන්ඩ් තියෙනවා හරිද ඩයමන්ඩ් තියෙනවා යාළුවනේ මේ වගේ අහසේ පාවෙන මැප් වල ඩයමන්ඩ් තියෙනවා හරිද ඉතින් අපරාධිනේවා දාලා යන්නේ ඩයමන්ඩ් වලට කොච්චර කට්ටක් කරනවද පොළොව යට ගිහිල්ලා තව ටිකක් ගිහිල්ලා බලමු මොනවා හරි තියෙනවද කියලා යාළුවනේ ඔන්න තව දුපතත් මේකත් කොටා ගමු අල්ලෙග්ගෙනව එම ලොකුවට ලැග්ගෙන්නේ නෑ යාළුවනේ මොකද මේ අර ගොඩක් එක්ස්ප්ලෝර් කරලා තමයි ලැග්ගෙන්නේ මොකද චාන්ක් එහෙම ලෝඩ් වෙනවනේ ඒකයි ඉතින් ඔයාලා මගේ පනික් වීඩියෝ එක බලලා නෑ යාළුවනේ ඉතින් ඒකත් බලන්න ඉහිලා අයන් ෆාම් එක හදන එක මේකේ මගේ YouTube channel එකට දෙවෙනි වීඩියෝ එක හරිද දෙවෙනි වීඩියෝ එක හරි යාළුවනේ ඕන්න මම තව තැනකට ආවා මේ එතන යාළුවනේ ගෝල්ඩ් මේ බ්ලොක් එකක් තියෙනවා මේ තියෙනවා අනික එතන වතුර යට එනවා අර ඇදලා ගන්න මේ මොකක්ද ඒකට කියන්නේ නම මතක නෑ යාළුවනේ මතක නෑ අන්න ආවේ වැටෙනවා මං අඩු
මේ තියෙන මේ කොටාගෙන අපි යම් මේ වටිනවා ඊට පස්සේ නෙද වලට මේ යද්දි අපිට ට්‍රේඩ් කරන්න ආන් යාළුවනේ තව ප්ලේස් එකක් තියෙනවා හරිද මේ එළියට නම් යන්න බෑ යාළුවනේ දැන් මොකද මේ මොකද කිව්වොත් මේකයට හුස්ම ගන්න බෑ වතුරනේ ඒ නිසා අපි ඒවා හදාගෙන මේ වේ පොයින්ට් මේ ස්ටෝන් එක අපි හදාගෙන යන් ඒතෝ ලේසි මම ගෙදර ඉඳන් එන්න ඔකට අපි පස්සේ එමු නේනනේ ටිකක් ලොකු බිල්ඩින් එක ඕක ටිකක් හොඳට එක්ස්ප්ලෝර් කරන්න ඕනේ සමහර ඔගේ හැංගිච්ච තැන් අනම්මනම් තියෙන්න පුළුවන් ඒකයි තව ටිකක් එක්ස්ප්ලෝර් කරලා බලමු ඉතින් තව ටිකක් දුර ගිහලා බලමු මේ ජංගල් ලෝඩ් වෙනවා ඉතින් ඕක තමයි එලා යන්න වැඩි මම මේ පුළුවන් තරම් අඩු කරලා තියෙන්නේ නැත්තම් මේ PC එකේ ඔක් ගහන්න බෑවා මේ ලෝයින් PC නේ බා අර ආයි ලැග්ගිනවා මට අහල පහල පෙන්නනවා ඌරෝ ටික අය මෙයාලව අපි මෙයාලට ගමනක් යමු හරි අන්න ඌ ගියාවා ඒ ඌ ප්ලෑස්ට් බං අඩ උඩින් ගියාවන් ඌ සිරාවට සේරම අපි මරාගෙන යන් උවමනාවක් එයි පස්සේ කණ්ඩ ඔයාට ඉතින් සුබ ගමනක් ඉතින් මට ආහාර දෙන්න යන සත්තු ටික උත් ඉවර හරි මෙතන කට්ටියම ඉවරයි යාළුවනේ එහෙනම් අපි තව ටික ඉස්සරහට යන් මොනවා හරි හොයා ගන්න පුළුවන් ඒ විදිහට තව දෙයක් කියනවා මේ තියෙන්නේ හරිද මේ මං මේවා මං අර ගැහුවා හරිද මේ සේරම මං අර මේ ටාස්ක් ඉවර කරලා තියෙන ටාස්ක් හරිද ඒවා මට ගන්න බැරි වුණා අමතක වුණා දැන් මේකෙන් තමයි මට මතක් වුණේ වැඩි ගන්න මේ ඔයාලට පේන විදිහට ඉතින් මම ගොඩක් කම්ප්ලීට් කරලා තියෙන්නේ හරිද තව දෙයක් තියෙනවා ඔයාලට පෙන්නන්න මේ මේවා අපි දාන්න ඕනේ කරන්න ඕනේ ටාස්ක් කරන මම තියෙනවා මේ රිවෝඩ් එක නම් හම්බෙනවා ඒවා මම කරලා තියෙන්නේ මේ වුණාට ඒවා හම්බෙන්නේ ඒකයි ප්‍රශ්නේ ටාස්ක් මම පාන්නේ එහෙම හැදුවා මේ තිය තමයි යාළුවනේ අපි ඉවර කරන්න ඕනේ හරිද මේ පේන ඕවර්ල්ඩ් එකේ ඔන්න මේ අල්ලෙක්ගේ හිටපු පොඩ්ඩ මේ ඕවර්ල්ඩ් එකේ තියෙනවා මේ බොස් ළමයි පේනවද ඔය බෑග් එක මං හැදුවා මේ මෙයාලා බොස් ළමයි බොස්ලාට ගහලා තමයි මේවා ගන්න පුළුවන් මේ ගිෆ්ට් ගන්න පුළුවන් හරිද බොස්ලාට ගහලා ඒ කියන්නේ බොස්ලා ඩිෆීට් කරලා අපිට මේවා ගන්න පුළුවන් පේනවනේ ඔය බොස්ලාත් එක්ක තමයි තියෙන ඒවා අපි හොයා ගන්න ඕනේ ලොකේෂන් හරිද හොයාගෙන ගිහිල්ලා උන්ට ගහලා ඒ දේවල් අපි ගන්න ඕනේ ඔය එක එක ලෝකවල තියෙන ඒවට ගිහින් අපි ගහලා ඒ බොස්ලාට ඒවා ගන්න ඕනේ හරිද හරිද යාළුවනි කාලා හිම ඔඩියක් එහාට යන් ඇත්තට ඉතින් යාළුවෝ මට සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් ඉතින් මම සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න හරිද ඉතින් ඔයාලට ඉතින් මේ වගේ තව වීඩියෝ බලා ගන්න වෙන ඉතින් සබ්ස්ක්‍රයිබ් පාරක් දාන්න ඉතින් ලයික් එකක් කමෙන්ට් එකක් එහෙම දාන්න ඉතින් ඕක නිකන් තියෙන එක හරි යාළුවෝ ඔන්න ඉතින් තව පොට් එකක් මට මැප් එකේ පෙන්නුවා හරිද මේක තියෙන්නේ අන්න අතන හරි ඒක ටික අමුතු ප්ලේස් එකක් මම මේක කලින් මේ මැප් එකේ දැකලා නැහැ හරිද මම මේ කලින් ගොඩක් එක්ස්ප්ලෝර් කරලා තියෙන මැප් එක එහා පැත්තේ මේ පැත්තට මම ආවේ පළවෙනි වතාවට හරිද ඔය මැප් ඔය වගේ ප්ලේස් එකක් මම දැකලාම නැහැ හරිද මේ වගේ ප්ලේස් එකක් මම මීට කලින් දැකලාම නැහැ යාළුවනේ අපි පොඩ්ඩක් මියාව මෙතන නවත්තලා ඇතුළට ගිහින් බලමු මොනවද තියෙන්නේ කියලා හරිද හිමීට යමු ඇතුළට අමුතු සද්ද බද්දත් ඇහෙනවා බං ඇතුලේ ඔය මොකෙක් හරි ගානවත් ඇහෙනවා විලේජ් එකේ ඉන්න නෙමෙයි වගේ මොකෙද්ද මන්දව ගිහින් බලමු ඇතුළට අම්මෝ ඔය මොකෙද්ද මේ අඩෝ ඌ අතුරු දාගෙන උට ගහන්න බෑනේ අඩෝ උට ගහන්න අඩෝ අතුරු දාගෙන ආවා ඌ ඊසර එන්නද මේ ඉන්නේ එක අතුරු දාගෙන යම එළියට මම අඩෝ මේ මොකෙද්ද බං ඒ අඩෝ උට ගහන එක නම් ගේමක් කියනවා ඌ යකෝ ඌ අතුරු දාගෙනවනේ බා උට කොහොමද ගහන්නේ බලමු පොඩ්ඩක් ආයි try කරලා උට ගහ ගන්න පුළුවන් වේද කියලා. යාළුවා මෙතන බොක්ස් ගොඩක් තියෙනවා වටිනවා. යනවා පොර.
හරි යාළුවනේ ඉතින් මං කොහොම හරි උට ගැහුවා හරිද ගහලා ආවේ මෙතෙන්ට මේ ඒ ටික රෙකෝඩ් වෙලා නැහැ කිහංකෝ පරාදේවා ඒ කියන්නේ යාළුවෝ වෙනට ස්පවුන් කරගෙන වගේම ගොඩක් ඉන්නවා හරිද කොහොම හරි උන්ට ගහලා තමයි අන්තිමට අරුවල්ලන් ගහන්න වෙන්නේ උන්ට හෙන ගේමක් තියලා ගැහුවේ මහා අම්මාලා සිරියන උඩ ගහන එක මේ වටෙන්ම ඊතල වදිනවා බා පූජාතිය වගේ හැමතැනම ඉන්නවා කොහොම හරි උට ගහලා තමයි යාළුවනේ මෙතෙන්ට ආවේ හරිද මේ බ්ලේඩ් අරන් මනම් තියෙන ටික ගාගමු පටගන්න නම් මුකුත් නෑ අපි යමු යාළුවෝ මේ මෙතන වටිනා කියන දේවල් තියෙනවා ඉතින් මෙතන තමයි වටිනා කියන දේවල් තියෙන්නේ හරිද මොනවද දන්නවද මල්ලියේ මෙන්න මේ හරිද මෙන්න මේ කැරට් මචං මාරු විදියට වටිනවා හරිද මොකද දන්නවද විලේජ් බ්‍රීඩ් එකට ඊළඟට මම හදන්නේ යාළුවනේ විලේජ් බ්‍රීඩ් එකක් හරිද ඒකට අපිට කැරට් ඕනේ කැරට් බ්‍රෙඩ් වගේ දේවල් ඕනේ ඒවත් එකතු කරගෙන යන්න තමයි මං ආවේ හරිද මේ විදිහට මේ ටික එකතු කරන් යමු තව මෙන්න මේකත් මට වටිනවා බං මේ අරන් ආවේ මට නැත්තම් ඔක මේ අවස්ථාවට වටිනවා මිස ගෙදර ඉඳලා මම මේ හදාගන්න පුළුවන් දැන් ඉතින් අපි අයම් ෆාම් එකක් එහෙම හැදුවානේ ඒක සුපිරියටම වැඩ හරියද ඔන්න ඉතින් යාළුවනේ තව තැනකට ආවා හරිය තව ප්ලේස් එකකට ආවා තව ප්ලේස් එකකට ආවා එතනත් මේ ලූට් තියෙන ඉතින් බ්‍රෙඩ් නම් මනම් තමයි තියෙන්නේ ඒවත් අවුලක් නැහැ ඉතින් බ්‍රෙඩ් ඕනේ වෙනවා පස්සේ වුමනා වෙනවා ඒ ටික දාගමු හරියද මේ මෙතන ගෝල්ඩ් ඉන්ගොට් නම් මට නම් අයන් ඉන්ගොට් වෙන්න වැඩක් නැහැ මෙතන හයිද මෙතන යාළුවනේ ඩයමන්ඩ්ුයි එමරල්ඩ් තිබ්බ ඒ ටික මම කපාගත් මේ ගත්තා උඩට ගිහින් බලමු මොනවද තියෙන්නේ කියලා අඩු අයන් නාමරුයි මේ මොකෙද්ද මේ බා මේ වටින එක දාගමු අපිට දුර බලන්න පුළුවන් මම හිතා මේකෙන් දුර බලන්න පුළුවන් පොඩ්ඩක් බලමු ඒක නැතුව යන්නේ මොකද වුනේ මේ මොකෙද්ද මේ ආමරණ නෙමෙයි පේන විදිහට මොනවද ගෝඩන් අපේකදී එක ගමු යාළුවෝ මේක හම්බුනේ මට අරුන් එක ගහගත්තෙන් පස්සේ හරිද මොකද්ද මන්ද ඩැමේජ් මම හිතන්නේ මේක මේ අපි මොකක් හරි කියන්නේ අපි මැරෙන්න යද්දි මේක අතේ තියන් හිටියොත් අපේ හෙල්ත් එක ෆුල් වෙනවා. ඒ කියන්නේ අපිට අමතර හෙල්ත් උත් හම්බෙලා අපි මැරෙන්න යනකොට අර නෝමල් එකකින් හම්බෙන්නේ යාළුවනේ අපිට හાર્ට් එකමාර දෙකක්ද හොයදුනේ ලයිෆ් එකේ. ඒ වුණාට මම හිතන්නේ මේක අතේ තියන් ඉද්දි ෆුල්. ඒ කියන්නේ අපි සේරම ඒ කියන්නේ අපිට ෆුල් හෙල්ත් එකම හම්බ වෙනවා සම්පූර්ණයෙන්. අහරෝ කැඩුනා. යම පළවෙනි. මම නම් මොනවත් කරේ මම නම් දන්නේ නැහැ යාළුවනේ මොනවත් කරින්නේ යමු දැන් වෙන මොනවත් නැහැ නිදි වටිනා කියන දේවල් නෑ වෙන මොකවත් නැහැ යාළුවනේ අපි එනයි යන්න හරි එනයි යාළුවනේ අපි දැන් ගෙදර යන් ඇති ඇවිද්ද ඇති යාළුවනේ දැන් ඉතින් ගෙදර යන් හරිද මේ මෙතන අපි සේව් කරගමු මේ වේ පොයින්ට් එක දාගමු මේ මොකද ආයෙ එන්න ඕන විලේජස් එහෙම උස්සන් යන්න ඕන නැත්නම් අපි මෙතනින් උස්සයි යන්න. හරිද යාළුවෝ ඔන්න මං ගෙදර ආවා යාළුවනේ එන්න වටයක් ගහලා යාළුවෝ මම ලෙග්ගෙන එන්න වටයක් ගහලා යාළුවනේ ඔන්න ගෙදර ආවා. ඉතින් යාළුවෝ ඔයාලා මොකද මේ ගැන හිතන්නේ? අපි අද තැන් කිහිපයක් එක්ස්ප්ලෝර් කරා හරිද? ඉතින් වීඩියෝ එක හොඳයි කියලා හිතන ඉතින් subscribe කරන්න ඉතින්. subscribe කරලා follow පාරක් දාන්න. තව මේ වගේ වීඩියෝ වැටෙයි. හෙට අනිද්දා වැටෙයි ඉතින් channel එකේ. එහෙනම් ඉතින් මේ subscribe කරන්න ඉතින් ඊළඟට මම හදන්නේ අර village breed එක. හරිද? ඒක ගොඩක් වටිනවා. එහෙනම් ඔයාලට සුබම සුබ දවසක්.